පිළිගන්නවා SL කවිෂ ක්‍රියේෂන් YouTube channel එකට. අද මේ වීඩියෝ එක ගෙන ආවේ අර මම කලින් දාපු වීඩියෝ එකේ මෙන්න මේ බස් ආකෘතියේ part 2 වීඩියෝ එක. අද මේ බස් එකේ රෝද හයි කරලා ඊට පස්සේ මෙතන මේක හයි කරලා ස්පෙෂල් බෝඩ් ගහන මේ කෑල්ල හයි කරලා ඉවර වෙලා ඊට පස්සේ වහල එහෙම හදන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඊයේ වීඩියෝ එකේ මම මේ කලින් කරපු වීඩියෝ එකේ මම නැවැත්තුවේ මෙන්න මේ කොටස මෙහෙම තියෙද්දි ඒක කෙලින් තිබුණේ මම මේක නමලා හදාගත්තා මේ විදිහට ඔයගොල්ලොත් එම නමලා හදාගන්න. මෙන්න මෙහෙම නමලා හදාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මම මේක ටිකක් ඝනකම වෙන තා පිටිපස්සෙන් මේ කොටස් ටිකක් අලව ගත්තා. මේ කොටස කලින් වීඩියෝ එකම කපලා මේව කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක අලව ගන්න ඕනේ අපි. මෙන්න මේ විදිහට එහෙම අලව ගන්න ඕනේ. ඊට පස්සේ තව අපිට කාඩ්බෝඩ් වලින් රෝද 4ක් හදාගන්න ඕනේ. මම 4යි හදාගත්තේ. 6ක් හදාගෙන ඉවරලා පිටිපස්සට මේ විදිහට ඩබල් කරලා දාන්න පුළුවන්. මම එහෙම දාන්නේ මේ තනි තනියෙන් දාන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටිකක් හයිය කම්බියක් ගන්න වෙනවා. මම නම් ගත්තේ මෙන්න මේ වගේ ස්පෝක් කම්බියක්. ඔයගොල්ලන්ට කැමති කම්බියක් ගන්න පුළුවන්. මම ගත්තේ මේවා ඔයගොල්ලන්ට පේන ස්පෝක් කම්බියක්. ඊට පස්සේ මම මේකට අවශ්‍ය ප්‍රමාණයට කපලා ගත්ත ස්පෝක් කම්බි මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ස්පෝක් කම්බි එක කම්බියක් දෙකට කපලා ගත්ත මේ විදිහට. ඊට පස්සේ මේ ස්පෝක් කම්බිය කපලා මෙහෙම දාලා ලූස් එකට තියන්න බෑ. මෙහෙම කැරකෙන්නේ මේ. අන්න පේනවා ඇති. ඒකට මම මේ කාඩ්බෝඩ් මේක රෝල් කරලා ගත්තේ. ඕගොල්ලන්ට ඕන නම් බීම් බටයක්, පෑන් බටයක් ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති කලින් වීඩියෝ එකේදී අපි මෙන්න මේ වගේ කොටස් කපලා අයින් කරගත්තා මේ. මෙන්න එහෙම මේ රෝදේ. අන්නේ කොටස් මේ 4ක් එනවනේ. ඒ 4 අපි කපලා මේ ඕගලන්ට පේනවා මේ නිල් පාට රවුම ඒ වටේ කොටස් ටික කපලා මේ රවුම විතරක් ගන්න ඕනේ 4ක් මේ රෝද වල අලව ගන්න. නැතත් කමන්නේ මම මේ වගේ 4ක් මෙන්න එහෙම කපලා අරගෙන තියෙනවා. මේ ඕගලන්ට පේනවා ඇති. මෙන්න එහෙම 4ක් ඕනි කරනවා. ඊට පස්සේ තව මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කෑලි දෙකක් ඕනි. මේකේ සයිස් එක බැලුවොත් ඕගලන්ට පේනවා ඇති. මෙන්න මෙතන සෙන්ටිමීටර් 4යි මිලිමීටර් 2ක් වගේ තියෙන මේකේ දිග පළල ගත්තොත් එහෙම සෙන්ටිමීටර් 2ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒ වගේ කොටස් දෙකක් ඕනේ කරනවා මෙහෙම. හරි. එහෙනම් අපි වස්ස ගන්න පටන් ගමු. ඒ වගේම තව ඔයගලන්ට A4 කොලයක් ඕනේ කරනවා. මේ වහලේ මේ උඩ කොටස ඔන්නම වහන්න. ඒකට කාඩ්බෝඩ් එකක් ගත්තත් ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් අපි මේ ටික දැනට පැත්තකින් තියාගෙන වහලේ මුලින්ම හදලින්. වහලේ හදන්න මෙන්න මේ කොටසයි. ඊට පස්සේ මේ ටික පැත්ත කරගමු. මේ කොටසයි මම අලවන්නේ ග්ලූ ගන් වලින්. ග්ලූ ගන් ඕනේ කරනවා. ඔයගොල්ලන්ට වෙන ගම්මකින් අලවන්න පුළුවන් ටිකක් හොඳට ඇලවෙන ගම්මයක් ගන්න. මෙන්න මේ විදිහට මේක තියලා මෙන්න මෙහෙම ගානට අලව ගන්න ඕනේ. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති ගානට කෙලින් නෙවෙයි තියෙන පොඩ්ඩක් හැඩ වෙලා. එහෙම තමයි මේ අත බස් වල තියෙන්නේ මේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන බලහම පොඩ්ඩක් හැඩ වෙලා තියෙන්නේ. ඒ විදිහට තියලා ඉවර වෙලා මෙන්න මේ විදිහට තියලා අලව ගන්න ඕනේ. මේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න එහෙම පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නේ. හරි. අපි ඒක අලව ගමු. මෙන්න මේ විදිහට. පේනන්නේ ගම් ටිකක් ගාගෙන පොඩ්ඩක් ගම් ටික වේලුණා වගේ ඒ ගම් කැල්ල අපි අයින් කරලා මෙන්න මේ විදිහට තියලා මේක ගානට අලව ගන්න ඕනේ. මම ඒක අලවගෙන වීඩියෝ එකට එන්න. හරි එහෙනම් මම මේ කොටසත් අලව ගත්තා. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න එහෙම තමයි එන්නේ. මෙන්න මේ විදිහට මේ වටේ කෑලි ඉතුරු වෙනවනේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයගලන්ට මේක තේරෙයි. ඒ කියන්නේ මේ කලින් වීඩියෝ එක බලලා ඉන්න නැත්නම් මේකේ සමහර තැන් ඔයගලන්ට පැටලෙනවා මේ නැත්නම් අර එහෙම මේ නමලා ගන්නකොට ඔයගලන්ට පොඩ්ඩක් පැටලෙනවා. එහෙනම් කලින් වීඩියෝ එක බලලා ඉන්න. ඒ වීඩියෝ එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහලා බලන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ දැන් අපි පිටිපස්සෙත් මෙන්න මේ කොටස අලව ගන්න ඕනේ මෙහෙම අලවගෙන
ඊට පස්සේ A4 කොලයක් අරගෙන ඒක කපා ගන්න ඕනේ මෙන්න මේ සයිස් එකට. මම ඒක සයිස් එක දාන්නම් කොයි පළලටද ගන්න ඕනේ කියලා. සෙන්ටිමීටර් 30ක් විතර දිගට තමයි මේ A4 කොලේ තියෙන්නේ. 30ක් වගේ තමයි මට හරියට මතක නැහැ හරියටම. ඊට පස්සේ මෙන්න මේ වගේ ඕනි පළලට මේ මම සයිස් එක දාන්නම් කපලා ගන්න ඕනේ. ඊට පස්සේ දිග අපිට අලවලු එනාට පස්සේ මේව කරගන්න පුළුවන්. මම මේක අලවන්නේ නම් බයින්ඩර් ගමු එකකින්. අපි A4 කොලේ දැනට පැත්තකින් තියාගමු. හරි එහෙනම් අපි පිටිපස්සේ කොටසත් අලවමු වහලේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. මෙහෙම ටිකක් අල්ලන් ඉන්න වෙයි මේක මේ වෙනකන්. මෙන්න මේ ආකාරයට අලව ගන්න ඕනේ. පොඩ්ඩක් අල්ලන් ඉන්න. දැන් අනිත් පැත්තත් ඒ වගේම අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. මේ පැත්තත් ඒක ටිකක් කැරගෙන අල්ලන් ඉන්න වෙයි. ඔයගොල්ලෝ මේ ග්ලූ ගන් වලින් අලවුවනම් මෙහෙම අල්ලන් ඉන්න වෙනවා ටිකක් වෙලා. ඒ කියන්නේ බයින්ඩර් ගම් වලින් වගේ අලවුවනම් ටිකක් ගොඩක් කරලා අල්ලන් ඉන්න නෑ. මේක නම් ටිකක් වෙලා යනකොට වේලෙනවනේ. තප්පර 20ක් විතර යනකොට ටිකක් වේලෙනවා හොඳට. මේ විදිහට තමයි ඉන්නේ. මෙන්න එහෙම. මේ විදිහට නමලා හදා ගන්න ඕනේ අපි ගානට ලස්සනට. එහෙම. ඊට පස්සේ දැන් අපිට ග්ලූ ගන් එක නම් එච්චර ඕන වෙන එකක් නෑ. අපිට ගම් බෝතලයක් ඕනේ නම් මේක නිල් පාට මොකද කියලා අහන්න එපා. ඉතින් මේ අපේ නංගි පඬිතුවරයක් කරන්න ගිහලා මේ පෑන් තින්ට දාලා ඊට පස්සේ මේ විදිහට මේ නම ගන්න ඕන මේ ටික. මෙහෙම. ඊට පස්සේ ගන්න ඕනේ බස් එක පොඩක් පැත්තකින් තියාගමු අපි. මෙන්න මේ පොකොලයක් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මෙතන සයිස් එක මෙතන ඉන්නේ බැලුවොත් දැන් මේ මෙන්න මේ පරතරය බැලුවොත් සෙන්ටිමීටර් 5.6 මිලිමීටර් 6ක් වගේ ඉන්නේ. අපි මේකට සෙන්ටිමීටර් ගන්න ඕනේ කීයක්ද කියලා බලමු දැන්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට ඉර පේනවා. ඉතින් මෙන්න මේ ඉරේ ඉඳලා අඩුල එහාම වෙන තැන ගානට මෙන්න මේව කරගෙන ආවම සෙන්ටිමීටර් 7ක් එනවා. හරිද? මම මේක මේ හරියට මේව කරගෙන මම කලින් බලපු හින්දා ඒ හින්දා ඔයගොල්ලෝ සෙන්ටිමීටර් 7ක් ගන්න. මේ විදිහට පෑන් එකකින් හරි පැන්සලකින් හරි මෙන්නම සෙන්ටිමීටර් 7ක් ලකුණු කරගන්න මේක පැත්තක. ඊට පස්සේ ටිකක් මේ දිග අඩුලක් ගන්නවා නම් එහා පැත්තෙම ලකුණු කරන්න. එහෙම පන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම තැන් තුනක ලකුණු කරනවා මේ පොඩි අඩුලක් හින්දා. දිග අඩුලක් ගන්නවා නම් මෙන්න මෙතන ලකුණු කරන්න ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියලා ගානට ඉර ගහගන්න. මෙහෙම. දිගින් වැඩි වුණාට පන්නේ නැහැ. පළල ගානට තියාගන්න. නැත්නම් ඕගලන්ට අලවනකොට කපලා අයින් කරන්න ගියාම කැත වෙනවා. මෙන්න මේ වගේ කොටසක් ඕනේ. ඊට පස්සේ අපි මේක කපා ගමු. කතුරෙන් කපන්න පුළුවන්, පේපර් කටරින් කපන්න පුළුවන්. ඔයාලට ඕනේ මේකෙන් කපා ගන්න පුළුවන්. මම කතුරෙන් කපා ගන්නවා. ගානට කපා ගන්න. මෙන්න මේ විදිහට. මේ බස් එකේ පාර්ට් 3 වීඩියෝ එකේ මම ගේන්නේ මේ බස් එක ලස්සන කරනවා බෆර් හයි කරලා ඊට පස්සේ සන් කැප් හයි කරලා ස්පොයිලර් රිම් කාප් ඊට පස්සේ ඔය මොකක් හරි ස්ටිකරයක් ඇඳලා නමක් දාලා අර එහෙම කරනවා. ඒ වීඩියෝ එකත් බලන්න channel එක subscribe කරන්න, වීඩියෝ එක share කරන්න, like කරන්න ඒවා අමතක කරන්න එපා. මෙන්න මේ විදිහට තමයි එන්නේ.
සෙන්ටිමීටර් 7 වගේ මදි 7 මදි වගේ කියලා වාට හිතෙනවා නම් මේ ඊට වැඩි කරවල ප්‍රශ්නයක් නෑ. මොන සෙන්ටිමීටර් 7 තමයි ගන්නෙ. මට මොකද ඒ ගන්න නැති. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ පොකලේ පොඩ්ඩක් මෙන්න මේ වගේ පොඩ්ඩක් නමා ගන්න. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ කරන්න ඕනේ ගම් බෝතලේ අරගෙන මෙන්න මේ ටික තියෙන්නේ. මෙන්න මේ ටිකේ ගම් ගා ගන්න ඕනේ. ඔයගොල්ලෝ මේ පල්ලෙහාන ගම් ගන්න එපා මේ උඩ ටික ගන්න. ඊට පස්සේ ඇලෙව්වට පස්සේ ගම් ගැවිලා නැති තැන් බලලා අපිට අලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. නැත්තම් ඔයගොල්ලන්ට මේ උඩින් අරවන A4 කොලේ ගම් ගා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකේ ගාද්දී ඔයගොල්ලෝ මැද ගම් ගන්න එපා A4 කොලේ. මේ දෙපැත්තේ විතරක් ගන්න ගම්. මෙන්න මේ විදිහට ගම් ගා ගන්න. මදි වෙන ටික අපිට පස්සේ අලව ගන්න පුළුවන්. මෙන්න මෙතන චුට්ටක් ගාමු. යන්තම් හරි ඇලවෙන්නේ. ඊට පස්සේ මේ පැත්තෙත් ඒ වගේම ගම් ගාගමු. කලින් දාපු වීඩියෝ ගොඩක් දික් වුණා. මම මේ ටික ඉක්මනින් වැඩේ කරන්නේ. මේ වීඩියෝ එක පොඩ්ඩක් අඩු වෙලාවකින් කරගන්න ඕනේ. කලින් වීඩියෝ එක විනාඩි 14යි ගානක් තිබුණා. මෙන්න මෙහෙම ගම් ගා ගන්න ඕනේ එකට. ඒ හරි ගම් ගේලා මදි වගේ ටිකක්. එහෙම ඊට පස්සේ මෙන්න මෙතන මම ඝනකමට ගත්තින්ද එතන ටිකක් ගම් ගාමු. එහෙම මෙන්න මේ විදිහට ගම් ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ උගලන්න කරන්න තියෙන්නේ කොලේ තියලා ගානට මේ ඉස්සරහින් හදාගන්න. මෙන්න මේ විදිහට ගානට තියලා අලව ගන්න ඕනේ. ඒතකොට ලස්සනට අලව ගන්න පුළුවන්. නැත්තම් කැත වෙන්න ඕන. මෙන්න මෙහෙම අලව ගන්න. මම මේ කලවගෙන වීඩියෝ එකට එන්නම්. හරි අපි ඒ කලව ගත්ත මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති. මේ ඊට පස්සේ ඔයගලන්ට මෙතන වැඩි කෑල්ල තියෙන්නේ. ඒක අපි කතුරෙන් කපලා අයින් කරගන්න ඕනේ. මේ විදිහට. මේ විදිහට කපලා අයින් කරගන්න ඕනේ. මෙන්න මේකේ ඇලවිච්ච නැති තැන් බලලා ඔයගොල්ලෝ ගම් ගා ගන්න ඕනේ. ඇඟිල්ල ඇලවිච්ච නැති තැන් බලලා අලව ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ දැන් මේක ඇලවිලා ඉවරයිනේ. අපි දැන් චැසිය කියනම චැසියක් හදන්නේ නැහැ. අර විදිහට තමයි හදාගන්නේ. ඔයගොල්ලෝ දැන් මේ ටික පැත්තට ගමු. අපි ගම් බෝතලේ ඕනේ නැහැ. ඒ පොකොල ඕනේ නැහැ. ඊට පස්සේ බස් එක අනෙක් පැත්ත හරවගෙන ඊට පස්සේ අපිට රෝද ටික ඕනි කරනවා මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ ගත්ත බීම් බඩයක් හරි පෙම් බඩයක් හරි ගන්න. මම නම් ගත්තේ කාඩ්බෝඩ් මේ නම් රෝගල හදාගත්ත මේ දෙයක්. ඊට පස්සේ කම්බි දෙයක් ගන්න. කම්බි කියන්නේ මේ ස්පෝක් කම්බි මොන්නේ මම නම් ගත්තේ ස්පෝක් කම්බි ඔයගොල්ලෝ මොකක් කර තියෙන හයිය කම්බියක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ ටික තමයි අපිට රෝද ටික හදන්න ඕනේ වෙන්නේ. මෙන්න මේ රවුන්ඩ් ටික මේ මෙහෙම රෝදේ අලව ගන්න ඕනේ. ඒක දැම්ම අලවන්න අපි පස්සේ අලව ගමු. ඔයාලට දැම්ම අලව ගන්නත් පුළුවන් ඕනි නම්. ඊට පස්සේ මේ රෝදේ මෙන්න එහෙම පැත්ත පොඩ්ඩක් ගම් දාන්න. ගම් දාලා මෙන්න මේ විදිහට ස්පෝක් කම්බියක් අරගෙන
මෙන්න මෙහෙම දාලා මේව කරගන්න ඕනේ. ගානට දාලා ඊට පස්සේ ගානට කෙලින්ද කියලා බලන්න මෙහෙම පොඩ්ඩක් කරකෝල බලලා හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් අරගෙන මදි වගේ කියන්නේ මේ ලූස් එකට තියන්නත් හොඳ නැහැ. කම්බිය ලූස් එකට තියන්න නැතුව මේ කියන්නේ මේ අර කාඩ්බෝඩ් හරි ඔයගොල්ලෝ ගන්න බීම් බටේ හරි පෑන් බටේ හරි ඒක ලූස් එකට තියන්න ඕනේ. මෙන්න මේ ගමු. මේක අරගෙන ඔයගොල්ලෝ රෝදයක් ආය අරගෙන මේක දාගන්න ඕනේ මෙහෙම. ඒකත් අපි අලව ගන්න ඕනේ. ඒකත් අලව ගමු. මෙන්න විදිහට ඒකෙත් ගම් ටිකක් ගාලා මෙන්න එහෙම දාලා තද කරන්න ඕනේ. මේ විදිහට දැම්මම පස්සේ ඔයගොල්ලන්ට පේන විදිහට රෝද කරගෙනවා. නේ පොඩ්ඩක් අර එහා මෙහාලා තියෙන එක පොඩ්ඩක් කරකවල හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බස් එක මෙහෙම අරගෙන ඉවරලා මෙහෙම තිබ්බම ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපි මේ විදිහට අනික් රෝදෙත් හදාගමු. ඒකලත් කරන්න තියෙන්නේ අර විදිහම තමයි. මෙන්න ගම් චුට්ටක් ගාලා මෙන්න මේ ස්පෝක් කම්බිය හරි වගත්ත කම්බිය මේක තුලටම දාන්න ඕනේ. ටික හිර වෙන සයිස් එකට. ඊට පස්සේ දාලා කරගෙන බලලා ඇද තියනවා නම් ඒකත් ඇරලා ඊට පස්සේ අර බීම් බටේ හරි මොකක් හරි ගත්තම මේ මැද්දට දාන්න. ඒකත් අර දාලා ඇතුළට මේ විදිහට මේ රෝදෙත් ගම් ගාලා මෙන්න මෙහෙම දාන්න ඕනේ. මෙන්න මේ විදිහට ආයි මේක දාලා පොඩ්ඩක් කරගමුහම ඇතුළට යනවා ගානට. එහෙම දාලා හදාගන්න ඕනේ මේ රොද්ද දෙක. ඊට පස්සේ මෙන්න එහෙම මේ විදිහට හදාලා මේක අලව ගන්න ඕනේ ගානට. මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩ අර හෙලවෙන ගතිය යන්න වෙන්නේ ගම් ටුට්ටක් ගා ගන්න ඕනේ. මේ පැත්තෙත් එහෙම ගාමු. හරි අපි මේ විදිහට අනිත් එකෙත් ගම් ගාගමු. මෙන්න මේ වගේ. මේ විදිහට අර නූල් වගේ තියෙන ඒවා මේව කරලා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ නැති රෝදේ කරකිනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෑන් තියෙන මෙහෙම ගානට මැද්දට කරලා ගම් ගා ගන්න. ගෑම් ගාලා ඉවර වෙලා මෙන්න මේ විදිහට මෙතනින් තියලා ගානට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා ගානට අලව ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනත් අර කලින් විදිහටම ගම් ගා ගන්න. එතකොට මේක මේ කැඩෙන්නේ නැහැ ලේසියෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් අල්ලන් ඉන්න. එතකොට ගානට හොඳට එළවෙනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙත් අර කලින් වගේම ගම් ටිකක් ගා ගන්න. පොඩ්ඩක් වැටෙනවා වගේ නම් මෙන්න එහෙම කරලා මෙන්න මේ විදිහට අලව ගන්න. මෙහෙම ටික වෙලාවක් අල්ලන් ඉන්න ඕනේ. මේ විදිහට අනිත් රෝදෙත් මේ විදිහට ගම් ගා ගන්න. මෙන්න මේ විදිහට
විදියට තියලා දෙපැත්තෙම බලන්න ගානට මැද තියෙනවද කියලා බලලා ඉවර වෙලා ගන්න. මෙන්න මේ විදිහට නෙමෙයි චුට්ටේලාවක් අල්ලන් ඉතින් මේක හරියනවා. ඊට පස්සේ අර කලින් වගේම මෙන්න එහෙම ගම් ගන්න. එතකොට ගැලවෙන්නේ මේක. ඔගොල්ලෝ ගාව ග්ලූ ගන්න නැත්නම් මොනවා හරි ඇලවෙන ගම් జాතියක් ගන්න. සුපර් ග්ලූ වගේත් හොඳයි. ඊට පස්සේ ඕවන් පේන මෙහෙම තිබ්බහම මොකද කරකිලා ගන්නට යනවා. මෙන්න මේ පොඩ්ඩක් මේ වුණා. ඒක පොඩ්ඩක් හදාගන්න. ටක් වෙලා අල්ලන් ඉන්න ඕනේ මේක. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මේ ටිකත් අලව ගන්න ඕනේ. මම මේ ටිකත් අලවගෙන වීඩියෝ එකට එන්න. හරි මම ඒකත් අලව ගත්තා. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. විනාඩි කොහොමත් 20ක් විතර වගේ තියෙනවා. ටිකක් වෙලා යනවා මේක හදන්න. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.